හෙලෝ මයි හැපි හර්ට්ස් ඉතින් කොහොමද ඔයාලට හැමදාම වගේ හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔක්කොටම කලින් මම ඔයාලා හැමෝටම විශ් කරනවා මේ ලැබුණු අවුරුද්ද හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් අවුරුද්දේ පළවෙනිම දවසේ ඉඳලා අවුරුද්දේ අන්තිම දවස වෙනකන් අපි ඊළඟ අවුරුද්දට ලෑස්ති වෙන දවස වෙනකම්ම ඔයාලගේ පොසිටිව් වයිබ් එක ඒ විදිහටම තියාගන්න, පොසිටිව් එනර්ජි එක ඒ විදිහටම තියාගන්න, නෙගටිව් කිසිම දෙයක් හිතන්නේ නැතුව, චුට්ටක්වත් කාලය නාස්ති කරන්නේ නැතුව හැම වෙලාවකම ප්‍රොඩක්ටිව් විදිහට තමන්ගේ අනාගතයේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න, ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, හීන වෙනුවෙන් කැප වෙන්න පුළුවන් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම උදේම බ්‍රෙක්ෆාස්ට් අරගෙන මගේ ටු ඩු ලිස්ට් එකත් ලියාගෙන වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. අද මම වැඩ ගොඩාක් දාගත්තා. ඒත් ඔය ඔක්කොම මට කරන්න පුළුවන් වේද? අපි බලමු වීඩියෝ එක අන්තිමට. අනේ ගයිස්, මට ඔයාලා දාන මැසේජස් මම හැම එකක්ම බලනවා. හැබැයි එකක් හරි මිස් වෙලා තියෙනවා නම් මට සමා වෙන්න. මම උඩින් එන නොටිෆිකේෂන්ස් බලලා අර PDF එක ඉල්ලලා තිබ්බා නම් ටට්ටක් ගාලා දැම්මා. මොකද ඒක ඕනේ ඇත්තේ යාළගේ ප්ලෑන් එක හදන්න වෙන්න ඇති කියලා හිතලා 2026ට යන්න කලින් ඉතින් යා ප්ලෑන් එක හදලා ඉවර කරන්න ඕනේ හින්දා මම ඒ ටික ක්ලියර් අවුට් කරා. තව ඔය ස්ටඩීස් කියන අහලා තිබ්බාටත් මම දකින අයට රිප්ලයි කරා. ඒත් ඔයාලගේ තව මොකක් හරි වැදගත් දෙයක් මිස් වෙලා තියෙනවා නම් only important things ආයෙත් පොඩි ඩොට් එකක් හරි නැත්නම් රිප්ලයි මී හරි මොකක් හරි එකක් දාන්න. එතකොට ඔයාලගේ මැසේජ් එක උඩට එන හින්දා මම රිප්ලයි කරන්නම්. අද හැමෝටම රිප්ලයි කරනවා. මට කියලා තිබ්බා තාම මුකුත්ම කරන්න පටන් ගත්තේ නැහැනේ කියලා 26 ලෙවල්ස් ලියන් ඉන්න කට්ටිය. ඉතින් ඔයාලම හිතලා බලන්න එහෙම මුකුත්ම පටන් ගත්තේ නැති කෙනෙක් නම් ඔයාලට තියෙන කාලය කොච්චර පොඩ්ඩයිද කියලා. ඒ තියෙන ෆුල් ටයිම් එකෙන් අපිට හැමදාම ප්‍රොඩක්ටිව් විදිහට එකම විදිහට පැය මෙච්චරක් හැමදාම ඩේලි අපිට වැඩ කරන්න බෑ. ඒක තමයි හැටි. මොකද අපිට එක එක ෆන්ක්ෂන්ස් එනවා, අපිට එක එක හදිසි වැඩ වැටෙනවා. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්න වෙන්න පුළුවන්, අපිට අසනීප වෙන්න පුළුවන්. අපි දන්නේ නැහනේ අනාගතය ගැන අපි කාටවත් කියන්න බෑ. ඒ වගේම දැන් ඉස්සරහට වෙසක් එනවා, පොසොන් එනවා. මේ හැම දවසකම අපිට වැඩ කරන්න බෑ. ඉතින් ඒක හින්දා තාමත් ඔයාලා පටන් අරගෙන නැත්තම් තාමත් ඔයාලා නිකන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දැන් මම පටන් ගන්න. ඉතින් අද පළවෙනිදානේ. අද ඉඳලම පටන් ගන්න. හෙට කියලා කල් දාන්න එපා. අද ඔයා මේ වීඩියෝ එක කීයට බැලුවත් අඩුම ගානේ පැයක් හරි පාඩම් කරන්න. එතකොට හෙට දවසේ ඔයාට පාඩම් කරන්න එනර්ජි එකක් එයි. ඔන්න ඉතින් මම විසින් සාදා ගන්නාලා අද ජෙලි පුඩින් එකත් කාලා back to studies වලට තමයි යන්නේ. මම ඔය කරන්නේ බක පඬිතයා වගේ පාඩම් කරන්නත් කලින්ම මම ඒ ෆොටුව මාක් කරා මම මේ වෙලාවේ පාඩම් කරනවා කියලා. හැබැයි මම ඒ වෙලාවේ වැඩක් කරේ නැහැ. මම මාක් කරගත්තත් මට එතකොටවත් වැඩ කරන්න හිතෙයි කියලා. මම කලින් ටු ඩු ලිස්ට් එක හැදුවේ ටයිමිනුත් දාලා. දැන් ඉතින් ඒ ටයිමින්ස් එක වෙනස් වෙලා තියෙන හින්දා මම ඉතින් ආයෙ ටු ඩු ලිස්ට් එක කපලා අලුත් ටු ඩු ලිස්ට් එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් මම ඒකේ මගේ ස්ටඩි ටයිම්ස් සේරම හයිලයිට් උත් කරලා ආයෙත් ස්ටඩීස් පටන් ගත්තා. මටත් ඉතින් හැමදාම එක මොටිවේෂන් එකක් නැහැ. ඒ වගේම එක දිගට ફોකස් එක තියාගෙන වැඩ කරන්නත් තාම බෑ. අපි ඔක්කොම ඉතින් පුරුදු වෙමු. වැඩ කරන්න හිතෙන්නේ නැහැ කියන එක එක්ස්කියුස් එකක් නෙමෙයි ගයිස්. කලින් වීඩියෝ එකේ මම ෆේස් පැක් එකක් දාලා තිබ්බා වීඩියෝ එකේ. අන්න ඒ ෆේස් පැක් එක හදන්නේ කොහොමද කියලා කට්ටිය අහලා තිබ්බා. ඉතින් ඒක හදන්නේ හාල් පිටි වලින්. සුදු හාල් තමයි ඒකට ඕනි වෙන්නේ. සුදු හාල් ටික දවසෙන් භාගයක් විතර පෙඟෙන්න තියලා ඒ ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගද්දී ඔයාලට රෝස වතුර තියෙනවා නම් ඒව පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් නෝමල් වතුරෙන් බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක පේස්ට් එකක් විදිහට එනවනේ. ඊට පස්සේ මේ පේස්ට් එකට මීපැණි තියෙනවා නම් මීපැණි චුට්ටක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක හොඳට මික්ස් කරලා ඔයාලගේ ෆේස් එකට ඇප්ලයි කරලා විනාඩි 20ක් 30ක් වගේ ඉඳලා වොෂ් ඔෆ් කරන්න තමයි තියෙන්නේ. මම නම් ගොඩක් වෙලාවට ඒක යූස් කරන්නේ පාඩම් කරලා නිදිමත වුණාම. එතකොට නිදිමත නැතුව යනවා. ඔන්න දැන් මම දවල්ට කාලා ඩෙසර්ට් එක රස විඳ වීඩියෝ එකක් බලන ගමන් තමයි ඉන්නේ. මං ආස්ම ඩෙසර්ට් එකක් තමයි ජෙලි ඇන් අයිස්ක්‍රීම් කියලා කියන්නේ.
ඊට පස්සේ හරිම බෝරිං. ඉතින් මම ටයිමින් එකකුත් තියාගෙන ස්ටඩි කරන්න පටන් ගත්තා. මම පැයක ස්ටඩි සෙෂන් එකක් විදිහට තමයි ටයිමින් තිබ්බේ. ඔයාලත් මේක try කරලා බලන්න. ඔයාලට පාඩම් කරන්න බෑ කියලා හිතෙච්ච වෙලාවට බෝරිං වෙච්ච වෙලාවට පැයක් ස්ටඩි සෙෂන් එකක් තියාගෙන එහෙම නැත්නම් ඊට අඩුවෙන් ගන්නත් පුළුවන්. ඔයාලට පොමඩෝරෝ ටෙක්නික් එක යූස් කරන්නත් පුළුවන්. ඒ සෙෂන් එක ඉවර වුණාට පස්සේ ඔයාට කැමති දෙයක් කරන්න විනාඩි 15ක බ්‍රේක් එකක් තියාගන්න. හැබැයි ඔයා ඒ ස්ටඩි සෙෂන් එකේ ස්ටඩි කරන්නේ නැතුව ඔයාට බ්‍රේක් එක ගන්න බෑ. ඉතින් මගේ බ්‍රේක් එකේ චූටි කෑමක් කෑවා. අද රැට අපේ අම්මගෙන් සුපිරියට හදන්න පුළුවන් සෙම වැඩි කරගෙන ඒත් ඉතින් ඔක්කොටම වඩා මල පෙරේතකම ලොකුයිනේ. ඊට පස්සේ guys මම shoe sale එකකට ගියා. මෙතන ගොඩාක් අඩුවෙන් shoes තිබ්බා. ඉතින් guys ඔයාලට shoes ඕන නම් කියන්න. මං ඊළඟ පාර මේ sale එක දැම්මාම ඔයාලට shoes එවන්නම්.